මිනසන් කොනිචිවා. අද අපි බලමු numbers ජපාන් වලින් කොහොමද ඉලක්කම් කියන්නේ කියලා. සූචි අපි numbers වලට කියන මොකක්ද? සූචි. සූචි. ඉචි, ni, san, shi, yon, go, roku, nana, shichi, hachi, kyu, ku, ju. මේ උඩින් ඉරි කැරලක් අපි ඇඳලා තියෙන්නේ ඒක දීර්ඝ වෙන්න නේ දීර්ඝ ශබ්දයක්. එතන සූචි බලතාල දැක්කා මේ සූචි. සූචි නෙමෙයි මොකද සූචි. හයි. මොෂිදා නෙගේෂිමස් අපි නැවත පාරයක් කියවමු. ඉචි, ni, san, shi, yon, go, roku, nana, shichi, hachi, kyu, ku, ju. එතන මෙතන තියෙන්නේ මේ 1 ඉඳලා 10ට නේද? ඔයාලට පේනවා 4 සහ 7 9 කියන මෙන්න මේ ඉලක්කම් වලට වචන දෙක ගානේ දීලා තියෙනවා නේද? එහෙම දෙක ගානේ දීලා තිබුණට අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ yon. මේ 4ට අපි කියවන්න ගන්නේ මොකක්ද? 4 ඉලක්කම yon. 7ට අපිට නන ගන්නත් පුළුවන්, shichi ගන්නත් පුළුවන්, දෙකම ප්‍රශ්නයක් නැහැ. 9ට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ kyu. 9ට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකද්ද? kyu. අපි ආයි කියවමු. ichi, ni, san, shi, yon, go, roku, nana, shichi, hachi, kyu, ku, ju. ඔන්න 1 ඉඳලා 10ට තියෙන්නේ නේද? අපි දැන් බලමු 11 ඉඳලා 19ට කොහොමද ගණන් කරන්නේ කියලා. හරිද? දැන් 1ට කිව්වේ ඉචි. 10ට කිව්වේ මොකද්ද? ජු. නේද? දැන් 11 හැදෙන්නේ කොහොමද? 10ට එකක් එකතු කරාම තමයි 11 හැදෙන්නේ. එතකොට 10ට අපි කිව්වා ජු. එතකොට 1ට කියනවා ඉචි. ජු ඉචි කියන්නේ මොකක්ද ළමයි? 11. එතකොට 12 හැදෙන්නේ කොහොමද එහෙනම්? 10ට දෙකක් එකතු කරාම තමයි 12 හැදෙන්නේ. එතකොට 10ට කිව්වේ ජු. 2ට කියන්නේ මොකක්ද ළමයි? ni. ජූනි කියන්නේ 12. ඊළඟට තියෙනවා 13. 13 කියන්නේ කොහොමද හැදෙන්නේ 13? 10ට 3ක් එකතු කරාම තමයි 13 හැදෙන්නේ. එතකොට ජූසන්. මොකද ජූසන්. ඔන්න 14 හැදෙන්නේ 10ට 4ක් එකතු වුණාම නේද? 10ට 4ක්. එතකොට 10ට 4ක් එකතු වුණාම අපි කියනවා ජූ යොන්. අතන ජූ ෂී ගන්නෙ නෑ ළමයි. මොකද්ද ගන්න අපි ජූ යොන් කියලා තමයි 14 ගන්න. ඒකයි මම වෙනම මේ highlight කරලා තියෙන්නේ නේද? ඊළඟ 15 කියලා හැදෙන්නේ කොහොමද? 10ට 5ක් එකතු කරන්න. 10ට කිව්වා අපි ජූ, 5ට කිව්වා ගෝ. ජූ ගෝ කියන්නේ මොකද්ද එතකොට? 15. 16 ගත්තොත් එහෙම කොහොමද හැදෙන්නේ? 10ට 6ක් නේද? ජූ රොකු. ජූ කිව්වේ 10, 6ට කිව්වේ රොකු. ජූ රොකු කියන්නේ 16. ඒතර 17 හැදෙන්නේ අර විදිහටම. ඒතර 10ට 7ක්. මෙතනදී අපිට නන ගන්නත් පුළුවන්, shichi ගන්නත් පුළුවන්. ජූ නන නැත්නම් ජූ shichi කියලා කියන්නත් පුළුවන් 17ට. 18 හැදෙන්නේ 10ට 8ක් එකතු කරාම. ඒතර 10ට කිව්වා අපි ජූ, 8ට කියනවා hachi. ජූ hachi කියන්නේ මොකද්ද ළමයි? 18. 19 හැදෙනකොටත් අපි ගන්න එක කියවීමක් විතරයි. ජූ කිව්. ජූ කු නෙවෙයි මොකක්ද? ජූ කිව්. ඔන්න එතකොට අද අපි 1 ඉඳලා 19ටම ඉගෙන ගත්තා නේද? ඒතර 1 ඉඳලා 10ට ඉගෙන ගත්තම 11 ඉඳලා 19ට කියන්න හරිම ලේසි නේද? අපි අනිත් වීඩියෝ එකෙන් 20 ඉඳලා 50ට ඉගෙන ගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් අදට නවතිනවා. මිතේ කුරතේ අරිගතෝ.